හෙලෝ ගයිස් ඔන්න කාලෙකට පස්සේ අපේ ප්‍රීමේට් කොල්ලෝ කෙල්ලෝ ටික එක්ක ට්‍රිප් එකක් යන්න තමයි ලෑස්ති වෙන්නේ. මේ පාර ගොඩක් වාද විවාද වලට පස්සේ කට්ටිය කැමති උනේ ට්‍රින්ගෝ යන්න. හැමෝම කතා වුණ විදිහට අපි තුනාම ආරනකොට බස් එක නවත්තන තැනට ආවා. බස් එක තවුලන්නේ 3:45 වෙනකොට ආවා. මේ තියෙන අපි වීඩියෝ වෙනවා යන්න තෝරගත්ත බස් එක. මෙන්න මුන් දෙන තමයි අන්තිමටම ආවේ. 4 වෙනකොට හැබැයි ආව අවුලන්නේ. ඊට පස්සේ කට්ටියත් එක්කම ගැම්මට බස් එකට නැග්ගා විතරයි. කට්ටියම පිටිපස්සේ හිටේ රණ්ඩු වෙනවා. කවුද කිව්වේ? ඔය කියපන්. වරේ ඉඳගෙන. මේ ඔන්න ඉතින් ඔක්කොම වල ටික ඉවර කරගෙන පාඩුවේ ට්‍රිප් එක යන්න පටන් ගත්තා. ඔය ඉන්න අපේ චමෝද්ද අයියා. ප්‍රමෝදි. මේ ඉන්න අපේ ප්‍රමෝදිත් ආවා. අන්න ඉතින් සබේට එච්චරයි මදි වුණේ. දැන් ඔන්න නටන්න පටන් ගන්නවා කට්ටිය. ඊළඟට අපි උදේ කෑමක් ගන්න මෙන්න මෙතනින් නැවතුවා. ගිය පාර වගේම මෙතනම තමයි නැවතුනේ. හැමෝම ඉතින් තම තමන්ට ඕන කෑමයි සේරම අරගත්තා. ඔව් නේ. අපි පාන් කොල්ලා. පාන්. උන්ගේ අම්ම දවස් 3කට හදලා මේ පාන් දුවනේ. අපි දැන් කොහෙද හදලා? Samsung Hello, මගේ රත්තරන් යාළුවනේ කොහමද? හොඳින් ඉන්නවද ඔයගොල්ලෝ?
සෙනික අයියාගේ YouTube channel එක ඔයාලා subscribe කරන්න, like කරන්න, share කරන්න, comment කරන්න. හරි ඉන්න සෙන්ට් අපි දැන් ඇවිල්ලා ඉන්නේ අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ ත්‍රිකුණාමලයට අපි දැන් මේ කෝණේශ්වරම් වලට ඇවිදගෙන යන ගමන් ඉන්නේ මේක කිසිම කැළඹීමක් නැහැ බොරුවට ඔව් බොරු නිවුස් එයාගේ හැම දින බොක්ක තමයි කැළඹිලා ඒලා. ඒ බොරු නිවුස් දාලා අපි ට්‍රිප් එක යන එක වළක්වන්න හැදුවනේ. කොලයක්වත් හින්දේ දැන් මොන හැමෝම දන්නවනේ ඉතින් අපි කෝණේශ්වරම් කෝවිලෙන් යන්නේ බයි මේ විදිහට අපි කෝවිලට සමුදීලා ඊට පස්සේ ආව නිලාවැලි බීච් එකට. අපි නිලාවැලි බීච් එකට ආවේ බීච් එක බලන්න විතරක් නෙමෙයි පරේදූපතටත් යන්න. මොකද ගොඩක් අය ආසාවෙන් හිටියේ පරේදූපත් බලන්න. ගොඩක් අය කිව්වට මම තමයි වැඩිපුරම ආසාවෙන් හිටියේ. හරි කට්ටිය ආගෙම බෝට්ටුවට නගින්න කිව්වට බෝට්ටුව තල්ලු කරලා ඉන්න ඔක්කොටම තල්ලු කරලා තමයි යන්නේ. Do it! Just do it! apa mau sakit nak kita කට්ටිය රෙඩිලා ඉන්නේ බෝට්ටු ගමන යන්න. හයි අපි දැන් පිජන් අයිලන්ඩ් එකට යන්නේ. කොහොම නිලුමින්ද? පිජන් අයිලන්ඩ් එකේ view එකක් ගන්න. බලන්න. අර තියෙන පිජන් අයිලන්ඩ්. අනේ ලස්සන එකක් ගමුකෝ කතා කරන්න නැතුව බයි. ස්ටාර්ට් වුණා වැඩි යන්නයි තියෙන්නේ.
හලෝ භාග්‍ය. ඒගොල්ලෝ හරිම නිශ්ශබ්දයි. ඔන්න ඔය විදිහට අපි පරවිදු උපතට ආවා. බැසීමක් තමයි දැන් තියෙන්නේ. දැන් අපි එන්ට්‍රන්ස් එකෙන් යන්නේ කොහොම අපේ පවුලේ කට්ටිය. පවුලේ ගියාද? ආ මම කපලා ගිහිල්ලා. තාත්තවයි පුතායි කපලා ගිහිල්ලා. එන මේ ගල උඩට
ඉතින් යන්න ගල් සම්පූර්ණයෙන්. මාර්ගය නෑ. මේ පයින් කරන්නේ. අර දැන් මේක දෙන්න. කපුල නේද? කපුල. මේ යා තමයි. දැන් අස්සන කොහපන් දෙක ගම්පාර කොලන් පොලේ අපි දැන් යන්න. අපි දැන් පිජන් අයිලන්ඩ් එකෙන් යන්නේ. පරවිදූපතෙන් පස්සේ අපි ඊළඟට මාවල් බීච් එකට ආවා. එතකොට නම් හවස 4:00 විතර. දවල් කෑම එක අරන් තිබෙන්නේ නැහැ. මාවල් බීච් එකේම දවල් කෑම එකත් අරන් ඊට පස්සේ තමයි නාන්න ලැස්ති වුනේ. ඔය කරක් අපි ඉන්නනේ එකම විදිහට ඉන්න එපා. ඉතින් වීඩියෝ එකක් නේ කරන්නේ. මාවල් බීච් එකෙන් හවස 6 වෙනකොට උඩට එන්න ඕන නිසා අපි 6 වෙනකම් මෙතනටලා හිටියා. ඔන්න ඔය විදියට අපේ ත්‍රිකුණාමලයේ ගමන ඉවර වුණා. මම ආයෙත් වීඩියෝ එකක් හම්බ වෙනවා. ඉතින් එන්න.